ඉන්ස්පෙක්ටර් එන්න. මේකද නිසං කලයිද? මේක තමයි ඉන්ස්පෙක්ටර්. නිසං ගෙදර ඉන්නවද? ඉස්සුන්ට පුතා ගමනක් ගිහලා. එවන නිසං ආවම කියන්න පොලිසියට ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. ඒ කියන්නේ මොකද ඉන්ස්පෙක්ටර්? ආවට පස්සේ කාරණා මොකක්ද කියලා දැනගන්න පුළුවන්. තේරුණාද? සස්ලෝ. මොකද උනේ? අද ඉස්සරහට ඩෝරු බැලලා පුතේ. හොරු පැනලා? ඉතින් පොලිසිය මෙහාට ආවා. පොලිසිය මෙහාට ආවා? ඒ මොකද පොලිසිය මෙහාට ආවා? මේ මිනිස්සු මල්ලිත් එක්ක තරහින් නැහැ. මං හිතන්නේ මල්ලිගේ නම ඒ මිනිස්සු පොලිසියට දීලා. ඒක හරි කතාවක්. ඒ මිනිස්සු මුළු දවසම ගෙවල් දොරවල් වහලා දාලා ගිහිලා අන්තිමට ගෙවල් හොරු බින්දාම අපේ මල්ලි වල්ල ගන්න හදන්නේ. ඒකනේ ලොකු පුතේ කියන්නේ. කාටද මේ ආවනඩෝ කියන්නේ? මුතෙන් ආව මිනිස්සු නේද කියලා මුන්ට පොඩි chance එකක් දුන්නා මුන් එනවා අපේ කරේ යන්න. ඔයා පොඩි අන්නද? ඒක විතර පිටින් කැදිනේ. මං ගිහලා අහලා ඉන්නා මොකද මේකේ තේරුම කියලා. ඔයා ඕවා හට යන්න එපා. ඔව් ලොකු පුතේ. ඒ මිනිස්සු ඉතින් හොඳ මිනිස්සු නෙමෙයි වගේ. ඔයා ඒ වහන්නකින් කලබලයක් වුණත් එහෙම. කහ ගන්න නෙමෙයිනේ අපි යන්නේ. මොකද්ද මේකේ තේරුම කියලා දැනගන්න. ඒක ඇහෙන් දැකලා තියෙනවා නම් කමක් නෑ. අපි දන්නවනේ අපි මල්ලිගේ හැටි. එයා ඔය කොහේ යාළුවොත් එක්ක පොඩ්ඩක් රස්ತೆ අල්ලුව ගියාම කාගේවත් යා හොරකම් කළා කියලා අපි දැනගන්න ලැබිලා නෑනේ. ඒක නෙන්න. අපේ හත්මුතු පරම්පරාවක කෙනෙක් හොරකමකට ගෑවිලා කියලා පොලිසිය ගෙනියලා නෑ. මගේ ජීවිතේට මං අහලා නෑ පුතේ. ඒ මිනිස්සුන්ට හරිම කර්මයක්. අපුදා ඉඳන් අපිට කරදරේ.